මේ බලන්න මේ වාහනේ ඩෙලිකා 7 seater power door බලන්න ලස්සන බලන්න තියෙන පිරිසිදුකම brand new condition කිව්වොත් ඒ ඉතා නිවැරදි power door ලස්සන alloy wheel හොඳ hood rack එකක් බලන්න ලස්සන පේනව නේද බලන්න කොච්චර වටිනවද මේ වාහනයක් කියලා 6 seater ලගේජ් එක බලන්න මේ බලන්න මේ සමහරට ඩිකි දොර ඇරලවත් නැහැ බලන්න දෙපැත්තම power door multi-function DVD auto gears Bluetooth මෙවැනි වාහනයක් තමන් හම්බ කරන මුදලට තමන් කැමති නම් ගෙන්න ගන්න. ආණ්ඩුව ඉල්ලන බදු මුදලත් ගෙවන්න කැමති නම්. මගේ අපේ ප්‍රශ්නේ මොකද්ද මේ තීන්දුව తీරන ගන්න නිලධාරීන්ට තියෙන ප්‍රශ්නේ? ඇයි මේ ජනාධිපතිවරයා නොමග යවන්නේ? ඇයි මේ ජනාධිපතිතුමා මුදල් ඇමතුමා මේ අය නොමග යවන්නේ? ඇත්තටම ජනතාව ඡන්දෙ දුන්නේ ජනාධිපතිතුමාට මිස නිලධාරීන්ට නෙවෙයි. එසේනම් මේ ජනාධිපතිතුමා නොමග යවන එක ඇත්තටම ජනතාව දහස් වාරයක් බාරයි ජනතාවට මේ ප්‍රශ්නේ දන්න හිතවත් තුලව මේක අතිගර ජනාධිපතිතුමා දැනුවත් කරන්න. ප්ලීස්. මොකද මේ ඉන්න කාලය තුල ජනතාව ආසයි විඳලා මැරෙන්න. තමන් හම්බ කරන මුදලෙන් ආණ්ඩුවටත් බදු මුදල් ගෙවලා වාහනයක් අරගෙන ජීවත් වෙන්න ආසයි. තමන් කැමති වාහනයක් යන්න එපා. තමන් සල්ලි දීලා ගන්න වාහනේ. ලෝකේ හැම රටකම ඉන්න අය ගහලා බලන්න. තමන් කැමති වාහන තමන් ගන්න. මේකේ මතකනේ ගේසරේ හවුස්මේට්ලගේ පොත්වලට ගෙනාවේ මිලියන 140 වාහන. ඒ ඔය අවතාර හිටියා. ඔය සුන්දර අවතාර දීලා එතකොට කොහෙද දන්නේ නැහැ හිටියේ. ඇයි මේ වෙලාවේ මෙවැනි තීන්දුව తీරන වලට ඉඩක් නොදෙන්නේ? ඒ කියන්නේ මම හිතනවා ජනාධිපතිතුමනි ඔබතුමත් මේ නිලධාරීන් අපහසුතාවයට පත් කරන තැන ඉන්නවා කියන එක මට අපිට හැඟෙනවා. තමන් හම්බ කරන මුදලට තමන්ට මේ වගේ වාහනයක් ගන්න බැරි එකම රටනේ. ඉතින් මේ වගේ වාහනයක් තමන් කැමති මුදලට ගේන්න කැමති නම් තමන් හම්බ කරන මුදලින් ඩියුටිත් ගෙවන්න කැමති නම් අනේ දෙවියනේ ඇයි අවස්ථාව නොදෙන්නේ? යකඩගොඩ වලින් පිරෙනවා මෙලහට ඉන්දියන් වාහන වලින් සත්ත්ව සාගරයෙන් පිරලානේ තියෙන්නේ. ඇයි මේ බෞද්ධ රටක් වෙලා මෙච්චර ආධාර උපකාර ගන්න පුළුවන් ජපන් වගේ රටක